පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා. ගැහැණු දෙන්නෙක් විවාහ වෙනවා කියලා අන්න එහෙම සමලිංගික විවාහ පවා විදේශීය රටවල් වල සිදුවෙන තත්වයකට ඇවිල්ලා තියෙන නිසා ලංකාවෙත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්නට යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා. Hot seat. කතෝලික සභාව සමලිංගික විවාහයට විරුද්ධ වෙන්නේ පළවෙනි කාරණාව කතෝලික සභාව නෙමෙයි විරුද්ධ වෙන්නේ. අපිට කලින් මේකට විරුද්ධ වුණේ දෙවියන් වහන්සේමයි. දෙවියන් වහන්සේ වැඩ සිටින සභාව දෙවියන් වහන්සේ කියපු දේ පිළිපදින අපි එහෙනම් ඒකට අනිවාර්යෙන් විරුද්ධ වෙන්නට ඕන. උන්වහන්සේ පළවෙනි පාරට මේ විවාහය සක්‍රමේන්තුගත කරන්නේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ. ආදම් සහ ඒවට කියනවා නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වෙන්න කියලා. නුඹලා කියන්නේ මෙතන ආදම් පුරුෂයා ඒව ගැහැණිය. එහෙනම් ඒ දෙන්නගේ එකතු වීමෙන් තමයි දරු සම්පත් ලබන්න පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ පිරිමියෙක්ට පිරිමියා සතු ලිංගිකත්වයත් ගැහැණියට ගැහැණිය සතු ලිංගිකත්වයත් උන්වහන්සේ දායාද කළේ. මේ එකතු වීම තමයි උන්වහන්සේ ආශිර්වාද කළේ. විද්‍යාගාරයක හදපු ළමෙක් වරගෙන හදාගන්න එක ළමෙක් ඉන්නවා කියන එක නෙමෙයි. විද්‍යාගාරයක නඩත්තු කරපු කලලයක් ගැහැණියගේ කුසේ දාලා ඊට පස්සේ ඒ දරුවා අරගෙන අපිට ඔන්න දරුවෙක් ඉන්නවා කියන එක නෙමෙයි දරුවන් ලැබීම. ගැහැණියෙක් පිරිමියෙක් දෙවියන් වහන්සේ ත්‍යාග කරපු ලිංගිකත්වයේ නාමයෙන් ශාරීරිකව එකතු වීමෙන් ලබන ඵලය තමයි දරුවා කියන්නේ. එහෙනම් ගැහැණියෙක්ටත් ගැහැණියෙක්ටත් පිරිමියෙක්ටත් දරුවෙක් ලබන්න පුළුවන්ද? බැහැ නේද? උන්වහන්සේ උත්පත්ති පොතේම දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ඒ නිසා මිනිසයා තම පියාද මවද අතහැර තම භාර්යාව සමග එකතු වන්නේය. ඔව්හු එක්මාංශයක් වන්නෝය. මේ one flesh එක්මාංශයේ දේවධාර්මිකකම දෙවියන් වහන්සේ පැහැදිලිව කිව්වා එක්මාංශයක් වෙන්නේ ගැහැණියෙකුයි පිරිමියෙකුයි පමණයි. පිරිමියෙක් පිරිමියෙක් නෙමෙයි, ගැහැණියෙක් ගැහැණියක් නෙමෙයි. ඔවුන් එක්මාංශයක් වන්නේ නැහැ. විවාහය තුල එක්මාංශයක් වන්නේ ගැහැණිය සහ පිරිමියාගේ එකතු වීමයි. ඒ වගේම අපිට හෙනවා උත්පත්ති පොතේම මේ 19 වෙනි පරිච්ඡේදයේ සොදොම් සහ ගොමෝරා කියන නගරවල විනාශය. ඒ නගරවල විනාශයට බලපාපු එක හේතුවක් තමයි මේ සමලිංගිකත්වයේ පාපය තුල මේ මිනිස්සුන්ගේ ජීවත් වීම. ඒ නිසා උන්වහන්සේ ඒක අනුමත කරේ නැහැ. උන්වහන්සේ එය විනාශ කරා. ඒ වගේම ලෙවී ව්‍යවස්ථාවේ අපිට ආයමත් ඇහෙනවා 18 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ මේ ව්‍යවස්ථාවට එකතු කරනවා. නුඹ ගැහැණිය සමග සයනය කරන විදිහට පිරිමියෙක් සමග සයනය කරන්න බෑ. ඒක මහා පිළිකුලක් කියලා. දෙවියන් වහන්සේ ඉස්සරහා පිළිකුල් දෙය අපිට අනුමත කරන්න පුළුවන්ද? පුරාණ ගිවිසුමේ ඔහොම කියද්දී නව ගිවිසුමේත් ජේසුස් වහන්සේ අපිට පෙන්වනවා උන්වහන්සේ අනුමත කරන ආශිර්වාද කරන විවාහය මොකක්ද කියලා කානා නුවර. උන්වහන්සේ මේ කානා නුවර විවාහ මංගල්‍යයකට යනවනේ. ඒ යන්නේ කාගේ විවාහ මංගල්‍යයකටද? ගැහැණිය සහ පිරිමියාගේ විවාහ මංගල්‍යයකට. උන්වහන්සේ වැඩ සිටින්නේ ගැහැණියෙක් සහ පිරිමියෙක් විවාහ වන ආශිර්වාදකාර බන්ධනයේ පමණයි කියලා උන්වහන්සේ ඔන්න අපිට කියනවා. එහෙනම් කතෝලික සභාව නෙමෙයි මේ හැම දෙයකටම විරුද්ධ වන්නේ. දෙවියන් වහන්සේ මුලින්ම විරුද්ධ වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු එකම විවාහය ගැහැණිය සහ පිරිමියා පමණයි. එහෙනම් ඊට එහා තව මොන කතාද? මෙවැනි වූ ගැටලු ඔබටත් තිබෙනවාද? කිතුණු හඬ අපි ඒ ගැටලුවලට පිළිතුරු දෙන්නට සූදානම්. ඔබේ ප්‍රශ්නය හෝ ගැටලුව අපට ඉන්බොක්ස් කරන්න. තව කෙනෙකු දැනුවත් කරන්නට වීඩියෝව ෂෙයා කරන්න.